මේ ටික කඩම් බලන්න. අඩෝ මුන් ගහනවා. අඩෝ මෙන්න චිකන් මොකක්ද ඒකේ? Hello friends, ඉතින් අද ඇවිල්ලා ඉන්නේ අපේ Minecraft survival series එකත් එක්ක. ඉතින් friend අපි කරන්න යන්නේ අද සුපිරිම එපිසෝඩ් එකක්. හරිද? ඉතින් යාළුවනේ අද කරන්න යන්නේ ඌරෝ. ඔයගොල්ලෝ දන්නේ නැති nether එකේ ඉන්න piglin-ලත් එක්ක trade කරලා හොව් ඔයගොල්ලෝ හිතනවා මල්ල මේක මේ නිකන් අඩෝ boring බම් මේක. වා වීඩියෝ එක බලපන්කෝ. යකෝ මේකේ බෝරින් මේ එහෙම එකක් නෙමෙයි. හරිද? මේ වෙන වෙන රෙද්දවල් කරන්න නෙමෙයි. මල්ලේ ෆෝර්ට්‍රස් එකකට යන්න ඕන. හරිද? විලේජ් එකේ බලු බල්ලෙන් නෑ ඔක්කොටම කෙලවෙලා ඉන්නේ. ඒ හින්දා ඒ පෝෂන් එක හදා ගන්නයි තව වැඩවලට අපිට එන්ඩ් එකට යන්නත් තියෙන්නේ. ඒ හින්දා කොල්ලනේ ඔන්න ශීල්ඩයක් හදාගෙන පෙන්නනවා. අවුලක් නෑ. එලකිරි ඉතින් යන්න ඕන මේ ෆෝර්ට්‍රස් එකට. හරිද? නිකන් ගිහිල්ලා අරගන්න බෑනේ නේ. ඒ හින්දා යාළුවනේ ෆයර් රෙසිස්ටන්ට් පෝෂන් එකක් අරගෙන තමයි යන්න ඕනේ. ඉතින් දෙකක් විතර ගන්න ඕන. ඔන්න රත්තරන් කුට්ටිත් ලෑස්ති කරගෙන යන්න හදන්නේ මල්ලේ ජාවාරමේ. කොල්ලෝ දැන් ඉතින් හොයපන්කෝ පිග්ලින් ලව. මල්ලේ මං හිතන්නේ මහ දුරක් නෑ තව බලමු. ඉතින් ගේමක් ගහ ගන්න පුළුවන් ඒ කොල්ලට නේ. යම්මට subscribe කරමු කොල්ලෝ හැමෝම 3000 ගහන්න. හරි friend මෙතන පොඩ්ඩක් කොල්ලා අම්මට සිරි වෙන power එකකින් වැඩ කරන්නේ මේ මෙතන පොඩි හදාගම් මේ එකක්. හරිද? මෙතනින් මං හිතන්නේ තියෙනවා අපිට පොඩි බයෝම් ඒ කියන්නේ ෆ්ලැට් ප්‍රදේශයකට යන්න. හරිද? මේ හරි ආරක්ෂිත කරගන්න ඕන නැත්තම් ජබොස් ගාලා පණීවි මේ ලාවයකට. දන්න ඕනේ ඉතින් ඉන්න මානසිකත් එහෙම. එල්ල කිරි මේකත් අහගමු. අරේ අප්පොලිය ගාම යකෝ මේ හද්ද වන්නීයකනේ ඇවිල්ලා ඉන්නේ. මෙන්න මේව ඕන friend අපිට හදාගන්න එක එක ටෙක් වැඩවලට. යෝ එතන ගොඩක් තියෙනවා බං. පස්සේ කඩමුනේ දැන් වෙලා නැහැ බිසි වන් අපි දන්නවා. ඉතින් කොල්ලනේ මෙතන පඩි බෙලක් වගේ ගහන් පල්ලෙහාට යන්. මං හිතන්නේ මේ පැත්තෙන් ඇති මොකක් හරි කොහෙල් මලක්. අන්න තියෙනවා මොකද්ද බං ඒක? මේක ගහනකම් මම නම් මතක් කරන්න. මම හිතන්නේ Crimson Desert නෑවා. Crimson Desert කියන්නේ ගේම් එකක් නේ. Crimson Forest හරිද? අන්න නම. එතකොට අර මේක කොළපාඩ වනාන්තරයට කියනම කොල්ලෝ හැමෝම කමෙන්ට් එකක් දාගෙන ආවෝ. මට මතක නෑ friend ඇත්තනම. මූවෙනෝ ඉතින් අරගන්න තමයි හදන්නේ පුතා. හරිද? අඩෝ පොඩි එකෙකුත් ඉන්නවා බං. මල්ලේ ඇඟිල්ල තරමට ඉදිමෙන්න ඕන. හරිද? මේ තාත්තා ඉන්නේ පාඩුවේ බයගුල්ලා වගේ. යාටි ආග. ගෙදර ඵලයන් බං. හරි friend දැන් මෙතනින් තමයි අපිට හොයාගන්න වෙන්නේ. මුම්මල්ලි මේ අර මේ සික්කාරයෝ ටිකක් ඉන්නේ මෙතන zombified එක. කෝ friend piglin-ලා අපිට පොඩ්ඩක් හොයන්න වෙයි වගේ නේද? මල්ලේ වැඩි දුර නම් යන්න බෑ. කෙලව ගන්න බෑ මට. හරිද? යෝ Crimson Roots එල්ල කිරි මල්ලේ ඊළඟ එකේ ෆෝර්ට්‍රස් එකකට යන්න කොල්ලෝ බඩු ටික සෙට් කරගන්න ඕන මේ එපිසෝඩ් එකේ කොහොම හරි. මල්ලේ පොඩි ගින්නක් ඇති වුණා මෙතන. අර පැත්තේ අර මොකුන්ද මං අර ලාවේගේ හිටියේ. මං ඇත්තටම කිව්වොත් උගේ නම නම් දන්නේ නැහැ. හරිද? උගේ නමයි අර කොළපාඩ වනාන්තරේ නමයි මේ friend comment එකක් දායමු හැමෝම. හරිද? මල්ලේ noob play කෙනෙක් කියලා හිතන්න එපා ඉතින්. හරිද? තමයි මිනිස්සුන් තමයි එහෙම මම කියන්න දෙන්න. මල්ලේ මුන් දෙන්නෙක්ව දාගත්තා මෙතනට. හරිද? හැබැයි මේ ට්‍රේඩ් කරන්න බෑ බං උන් දෙන්න. පලාස් ඉඳගෙන වෙන වැඩ. කෙසේ වෙතත් දැන් වෙන දෙන්නෙක් හොයාගන්න වෙනවා. දෙන්නෙක් ඕන්න නැහැ එකෙක් හිටියත්. ඇයි? අඩෝ දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දෙනවා කියන්නේ ඕක තමයි. හරිද? මල්ලේ දෙන්න අපිට හොඳ ට්‍රේඩ් ටිකක් රත්තරන් ටික අරගෙන. අඩෝ අර මුකුත් දුන්නේ නැහනේ සතා. friend මොනවාද අපිට දුන්නේ? අඩෝ මේ ඊතල ගන්න නෙමෙයි බං අදාවේ. දෙන්න බලන්න හොඳ fire resistant potion එකක්. මල්ලේ මේ මොනවාද බං මේ දෙන්නේ?
අවුලක් නැහැ කොල්ලනේ තියෙන රත්තරන් අරන් ආවා. ඉතින් ටක් ගාලා ට්‍රේඩ් එකක් කරලා බලමු ෆයර් සිස්ටම් පෝෂන් එක හම්බ වේදයි කියලා. දෙකක්වත් ඕන ෆ්‍රෙන්ඩ් දන්න ඕනේ ෆෝට්‍රස් එකකට ගිහින් අරගෙන එන්න බෑ අපිට. අපිට හම්බුණා සෝල් සෑන්ඩ්. මල්ලේ ටක් ගාලා දෙන්න වැඩ තියෙනවා බං කරන්න. මොනවාද බං මේ? ක්‍රයින් අනියන්. නෑ අනියන් නෙවෙයි ක්‍රයින් ඔබ්සිඩියන්. සනිකව දෙන්න බලන්න. අයියෝ ඊබංගෝ බං එකක් හරි මොකද්ද කරන්නේ? අඩෝ හම්බුණාද? අඩෝ පෝෂන් ඔෆ් ෆයර් රෙසිස්ටන්ට් නියමයි කොල්ලෝ තව එකයි ඕනා. තව දෙන්න බලන්න හොඳ කොල්ලෝ දෙන්න වගේ. මොකද්ද බං මේ හම්බුනේ? අයන් බූට් එකක්ද? සෝල් ස්පීඩ් 1. ඒකෙන් වෙන්න කොල්ලනේ සෝල් සෑන්ඩ් උඩ ඇවිදිද්දි ස්පීඩ් එක වැඩි වෙනවා. අන්න එන්ඩ පර්ලුත් හම්බුණා 4ක්. මේ දෙක ගලව ගම් බලන්න. අම්මට උණු මොන් දෙන්නට මොකද බං උනේ එකපාරට? මල්ලේ අඩෝ මට අමතකුණානේ මුන් ඉස්සරහ මුන්ගේ ලෝකේ මේ රත්තරන් හොරගම් කරන්න බෑ. හරිද? මුන්ට තරහ යනවා ඒක. මල්ලේ කියලා ඉස්සන ගන්න පුළුවන් වෙයි මම හිතන්නේ. මුන් දෙන්නගේ මෝල් බහිනකම් පොඩ්ඩක් ඉමු බලන්න. මල්ලිලා මොකෝ වෙන්නේ ඉතින්? සනීපේ ඉන්නවද? හරි කොල්ලනේ මං හිතන්නේ දැන් නම් මුන්ගේ අවුලක් නැහැ සේප් පාර. මල්ලේ ඔන්න එහෙනම් එපා මුන් ඉන්ගොට් විතරයි ගන්න කොල්ලනේ මං හිතන්නේ. හරිද? කොල්ලනේ ගෙදරට ආවා ඉන්ගොට් මෙන්න මේක දාලා තියමු නැත්තම් එළවෙනවනේ. ෆ්‍රෙන්ඩ් බඩු ගොඩක් හම්බුණා අපිට. ලෙදර් හම්බුණා අම්බානකට. කේව් එකටත් ආවේ ඇස්සේ ඉතින් ෆෝචූන් ට්‍රී එක අම්මට සිරි වෙන්න හම්බෙනවා. හරිද? ඔන්න ගෙදරත් ආවේ ඇස්සේ. යෝ හරි කොල්ලනේ නාගන්නත් ඕන බං. නෑ වෙන්නේ දවස් ගානකින්. ඔන්න එහෙනම් ඩිංගි ටික. හරි ෆ්‍රෙන්ඩ් 15ක් තියෙනවා බං. ඉතින් ඒ ටිකෙනුත් ට්‍රේඩ් කරලා මෙලෝ මගුලක් හම්බුන්නේ. අඩෝ අර කවුද බං? චිකන් මොකද්ද? චිකන් ජොකී බං. චිකන් ජොකී එක්කන අම්මට හුදු සේනාව බලපංකෝ. ගෝල්ඩන් ආවර දාගෙන අඩෝ ඊතලත් ඉවර වෙගෙන ඉන්නේ බං. තව 4යි 3යි 2යි ඊතලි ඉවරයි. හරිද? ෆ්‍රෙන්ඩ් කෙලලා දාමු. මුල් ලොකු නෑ බං මට. අම්මට හුදු හොඳ වෙලාවට ආමර එක ටිකක් පවර්ෆුල් උනේ නැත්තම් ඉවරයි. පිටිපස්සෙන් ඇවිල්ලා පොඩ්ඩක් සද්දයක් දාලා පුපුරපන් කොෙක්කෝ. මල්ලේ මෙතන මොකද්ද මේ වෙන්නේ? පෙරහැරවල් බලන්න කියමු නැති අයට සුපිරියක්. ෆ්‍රෙන්ඩ් තව 16ක් හම්බ වුණා. ඔන්න අයියාවා මල්ලේ තව එකක් දෙන්න වැඩේ ඉවරයිනේ බං. ගනුදෙනු ඉවරයක් කරමු. හරිද? යෝ ෆ්‍රෙන්ඩ් අම්මට සිරි යන්න දෙවණි එකක් හම්බුණා බං. යෝ ෆ්‍රෙන්ඩ් කියන පෙරේද කමන තව ටිකක් ට්‍රේඩ් කරලා මෙයා. ෆ්‍රෙන්ඩ් මුදලට කර දේ අද සිට අඩු වේ කියලා තමයි කියන්න තියෙන්නේ. නෑ අද සිට නොමිලේද? නෑ නේ බං. යෝ ෆ්‍රෙන්ඩ් කැම ලෑස්ති කරගන්න ඕන. ඔයගොල්ලෝ දන්නවා අර ෆෝට්‍රස් එකේ ඉන්න කවුද බං? බ්ලේසර්ස්ලා. හරිද? වෙන ඒවා හිතන්න බෑ බ්ලේසර්ස්ලා. හරිද? හරි ඉතින් කොල්ලනේ උන්ගෙන් අම්මට සිරි වෙන මේ ඩැමේජ් එකකුත් නැහැ. බට් කැම ඕන. හරිද? කෙසේද? අද විද කියලා උන් වගේක් ඉන්න ඕන. විද ස්කෙලටන්ලා කැම ඕන බං. නැත්තම් හරියන්නේ මේ කරන්න බෑ නැත්තම් උන් එක්ක. බඩු ටික ලෑස්ති කරමු කොල්ලනේ. එහෙනම් ෆෝට්‍රස් එකට යන්න. අපිට ගන්න ඕන අපිට එන්ඩ් එකට යන්න. එන්ඩ් පර්ල් නේ මොනවාද? අයිෝෆෙන්ඩ් මොකක්ද ඒක හදා ගන්න ඕන. මේ නම් මතක නෑ බං. ගන් පවුඩර් ටිකකුත් දාගත්තා. කැම ටික රෙඩි වෙන ගමන් ගෝල්ඩන් කැරට් කියනවා. ෆ්ලේම් දාගත්තු දුන්නයි අලුත් දුන්නකුයි ගත්තා. හරිද? ඇරෝ ටික ගන්න ඕන. ඔක්කොම ඇරෝ ටික ගමු. ඇරෝ නම් ඕන කොල්ලනේ අම්බානකට. බඩු පිළිවෙලකට තියාගම් ෆ්‍රෙන්ඩ්.
ෆෝට්‍රස් එක ටිකක් කරන්න අමාරුයි. හරිද? අපිට මැරෙන්න වේද කියලා කියන්න බෑ. මොකද ඒ තරමට ටිකක් දරුණුයි. හරි. ඒකින් නෝ විද ස්කෙලටන් ලයි ඊට බ්ලේසර්ස් ලා ඉන්නවා, මැග්මා කියුබ් ලා ඉන්නවා. ඒ ASCII අර සොම්බිෆයිඩ් පිග්ලින් එකට වැදුනොත් සේනාවම එනවා උන්ගේ. ප්‍රෙන් ගේමක් තමයි. හරිද? බඩු ටික දාගමු. ලොක් 38 ගත්තා නම් හොඳයි නේද? යෝ බණ්ඩල් දෙකක් හදා ගන්න ඕන ප්‍රෙන්. මොකද අපේ බඩු වැඩි වුණාම නැත්තම් බඩු දාන් එන්න බැරි වුණාම දුකයි ප්‍රෙන්. බඩු දාලා එන්න බෑනේ. අඩෝ මට අමතකුණා මම මේ ගන් පවුඩර් ගත්තේ බං අර ඩියු මේකේ ෆයර් සිස්ටම් පෝෂන් එකේ කාලේ වැඩි කරන්න හිතාගෙන. ගෝන් හරකෙක් වගේ බං මට අමතකුණා ඒකෙන් ස්ප්ලෑෂ් පෝෂන් හදන්න කියලා. ඒ හින්දා රෙඩ් ස්ටෝන් ටිකක් දාගත්තා. මොකද අපිට බ්ලේස් රෝඩ් එකක් හම්බුණ ගමන් අපිට අග්ගාලා ඕවර් වර්ල්ඩ් එකට ඇවිල්ලා මේ හදා ගන්න ඕන ප්‍රෙන්ඩ්. මේකේ ඔන්න බඩු ටික ප්‍රෙන්ඩ්. ඊළඟ එපිසෝඩ් එක කතා කරමු මේ ගැන. ඉතින් ඔන්න බඩු ටික ඔක්කොම හැදුවා. කෙසේ වෙතත් කොල්ලනේ අද කුපිරිම එපිසෝඩ් එකක්. හරිද? ඉතින් ඊළඟ එක අම්මට සිරිමෙන එපිසෝඩ් එකක්. හරිද? ඒ හින්දා කොල්ලනේ ඊළඟ එක අනිවාර්යෙන්ම බලන්න. ළඟදිම වැඩේවි. බඩු ටික සෙට් කරගත්ත ඔන්න තියෙනවා. ඉතින් එක එක කේල් බල් තියෙනවා. ඉතින් කොල්ලනේ ෆෝට්‍රස් එකට යන ගමන සෙල්ලන්නේ නැහැ. ආමර් ගත්තා. ඉතින් අමතර ආමර් ටිකුත් හදාගමු. ඉතින් කොල්ලනේ අද නම් පට්ටම එපිසෝඩ් එකක් ප්‍රෙන්ඩ්. ඇත්තටම සතුටුයි. ගොඩක් දුර ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බ්ලේස් රෝඩ් 20ක ටාගට් එකට යන්නේ ඊළඟ එපිසෝඩ් එකේ. එහෙනම් කොල්ලනේ ආදරව සමුගන්නා. ඊළඟ කුපිරි එපිසෝඩ් එකෙන් හම්බෙනකන් ගිහින් එන්නම්. හැමෝටම ගුඩ් බයි.